ධනංජය බෝල පලයි. බෝල 45ට නොදැබී වේගවත් ලකුණු 95ක්. ධනංජයගේ එම සුපිරි ඉනිමෙන් දසුන්ගේ පිළ පරදී. ලෝක කුසලාන පුහුණු තරගයෙන් ජනංජයගේ කණ්ඩායමට ජය. ඉන්දියාවත් බයේ වෙවුලයි. ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා සංචිතයේ දක්ෂතා පරීක්ෂා කිරීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති විශේෂ පුහුණු තරගයෙන් ජය ගැනීමට ධනංජයද සිල්වා මෙහි වූ කණ්ඩායම සමත් වී තිබෙනවා. පළමුවෙන්ම පන්දුවට පහළ දුන් දසුන් ශානකගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 206ක් වැනි දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කර තිබුණා. එහිදී දසුන් ශානක පන්දු 23කදී ලකුණු 73ක් රැස් කළ අතර චරිත් අසලංකද අර්ධශතකයක් රැස් කිරීමට සමත් වුණා. පැතුම් නිශ්ශංකද ලකුණු 45ක් ලබා ගනිමින් දස්කම් දක්වා තිබුණා. පන්දු යැවීමේදී වියස්කාන්ත් කඩුළු දෙකක්ද මැතිව් එක් කඩුල්ලක් බැගින්ද දවා ගත්තා. පිළිතුරින්ම ක්‍රීඩා කළ ධනංජයගේ කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 19කදීය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජයද සිල්වා නොදවී පන්දු 45කදී ලකුණු 95ක් රැස් කිරීමට සමත් වී තිබුණා. ධනංජයට අනගි සහයක් ලබා දුන් ජනිත් ලියනගේද අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත ප්‍රමෝද් මදුෂාන් කඩුල්ල බැගින් බිඳහෙලීමට සමත් වුණා. ඉතින් අපේ කොල්ලෝ දැන් ඉන්නේ ෆෝම් එකේ. ජනවාරි 7 වෙනිදා ආරම්භ වන පාකිස්තාන් තරඟාවලියේදී මෙන්ම එංගලන්ත තරඟාවලියේදීද දක්ෂතා දක්වමින් T20 ලෝක කුසලානයේද ජයග්‍රහී කරාවී යන්න බොහෝ විචාරකයින් පවසා සිටිනවා. ඉතින් ඉන්දියාවත් කොර කරමින් අපේ ධනංජය දැන් T20 වලද බෝල පැලීම පටන්ගෙන තිබෙනවා. ඉතින් ධනංජයගේ බෝල පැලීම ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.